ඉතින් මේ තියෙන්නේ මගේ පළවෙනිම වීඩියෝ එක මම YouTube එකට අප්ලෝඩ් කරන. මට හිතුණා මේ පාර මම අවුරුද්දට කෑම හදපු විදිහ, අවුරුදු සැමරපු විදිහ ඒ ගත්ත චූටි වීඩියෝස් ටික එකතු කරලා ලොකු වීඩියෝ එකක් හදලා YouTube එකට දානවා කියලා. ඉතින් ඒකට හේතුව තමයි එකක් අපිටත් වයසට ගියාම මේවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් හැමෝමත් එක්කම ෂෙයා කරගන්නත් මට හිතුණා මෙහෙම දාන එක හොඳයි කියලා. ඉතින් හැම අවුරුද්දෙම වගේ මම ගොඩක් වෙලාවට අවුරුදු කෑම හදන්න පටන් ගන්නෙ මුලින්ම මුං කැවුම් එක්ක. මොකද මට මුං කැවුම හදන්න හරි ලේසි. කාගේවත් වැඩි උදව්වක් අවශ්‍ය නැතුව ලේසියෙන් කරගන්න පුළුවන් අවුරුදු කෑම තමයි මුං කැවුම් කියන්නේ. ඉතින් ඔයාලා දැක්කනේ මං මුං ඇට ටික කබලේ බැදගෙන එක බ්ලෙන්ඩ් කරගත්තා හීනි වෙන්න. ඊට පස්සේ අනිත් එක තමයි මම ගොඩක් අවුරුදු කෑම හදන්නේ පැණි පාවිච්චි කරලා. සීනිය වලට මට චුට්ටක් කර වෙන ගතිය වැඩි වුණාම ඒක මට හරියට කරගන්න අමාරුයි. ඉතින් ඒ හින්දා මං ගොඩක් පැණි පාවිච්චි කරන්න පුළුවන් අතිරස තමයි හදන්නේ. ඉතින් ওই විදිහට පැණි ටික උක්කුරුනාට පස්සේ මුං පිටි ටික දාගෙන ඒ අවශ්‍ය විදිහට ඩෝ එක හදාගෙන ඉතින් මං මෙන්න මේ විදිහට කපා ගන්නවා. මේ අවුරුදු කෑම ඇත්තට මම හදනකොට හරි පොඩි ප්‍රමාණයක් තමයි ගන්නෙ. ගොඩක් වෙලාවට අපේ පවුලට විතරක් ඇති වෙන්න. එතකොට මට ඉක්මනට හදන්නත් පුළුවන්. ඒ වගේම වැරදෙන ප්‍රමාණෙත් අඩුයි. ඉතින් මම ওই මූන් කැවුම් හදනකොට මගේ මහත්තයාත් ගෙදර ආවා. එයා තමයි ඉතින් ගොඩක් වෙලාවට කෑමවල රස බලන්නේ. දැන් මම හදන්නේ මේ මුං කැවුම තවර ගන්න බැටර් එක හදාගත්ත හැටි තමයි. ඉතින් චූටි ප්‍රමාණයක් හදාගත්තාම හරි ඉක්මනට මේ දේවල් ඉවර කරගන්නත් පුළුවන්. ඉතින් අනිත් එක තමයි දැන් මේ විදිහට ගල් වෙන්නේ නැතුව කැඩෙනවා කියලා කියන්නේ සොෆ්ට්වට. ඒක තමයි ඉතින් ලොකුම සතුට ඔය අවුරුදු කෑම හදනකොට. මේ ඉන්නේ මගේ දුව. ඉතින් අවුරුදු කෑම ටික හදලා ඔන්න ඉතින් මං මුලින්ම ඒක පිළිගන්නන්නේ මගේ මහත්තයාට තමයි. මොකද එයා තමයි ඉතින් ගොඩක් වෙලාවට අපේ කෑමවල රස හරියට බලලා කියන්නේ ඒක හරිද නැද්ද කියලා. ඉතින් මේ තියෙන්නේ මම ගොඩක් වෙලාවට කොකිස් පදින එක ඇත්තටම මගේ මහත්තයා තමයි කරන්නේ හැම අවුරුද්දෙම. අපි දෙන්නා බැඳලා දැන් අවුරුදු 22ක් වෙනවා. ඉතින් ඒ අවුරුදු 22ේම ඇත්තටම අපි එකට හිටියොත් අවුරුදු දවස්වලට එයා තමයි ගෙදර කොකිස් පදින්නේ. ඉතින් එයා කොකිස් පදිනකොට මම කරන්නේ ගොඩක් වෙලාවට පැණි වලලු ටික හදා ගන්නවා. එතකොට අපිට එකටම ඉඳගෙන ඒ දෙක බැද ගන්න පුළුවන් හින්දා. ඉතින් මගේ පැනවලලු එක සාමාන්‍යයෙන් මුල් ටික හරියට එන්නේ නෑ ඒ රවුම. ගොඩක් වෙලාවට තාච්චිය රත් වෙලත් නැති හින්දා ඒක පොඩ්ඩක් විතර ගැලවෙනවා. හැබැයි ඉතින් හරි පදමට ආවට පස්සේ ඒක හරියනවා. ඒ එනකන් මේගොල්ලෝ කරන්නේ මට හිනා වෙන එක. ඉතින් ඒ කෑම ටික මම හදලා ඉවර වුණාට පස්සේ දැන් මේ මම හදාගන්න යන්නේ වැලි තලප. ඉතින් වැලි තලප වලට මට ගොඩක් වෙලාවට මම ගන්නේ ඩෙසිකේටඩ් කොකනට් එක. ඒකට මම චුට්ටක් උණු වතුර දාලා ඒක පොඩ්ඩක් සොෆ්ට් කරගන්නවා. එතකොට මට පිට්ටු එක හදාගන්න ලේසියි. ඒක නිකම්ම ඩ්‍රයිවට තියනවට වැඩිය. ඉතින් මම ওই පිට්ටු ටික හදාගන්න කලින් ඒ හාල් පිටි ටිකයි පොල් ටිකයි දැන් මේ තම්බ ගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට පේනවනේ ඒකත් මං හරිම පොඩි ප්‍රමාණයක් තමයි අරන් තියෙන්නේ. ඉතින් තැඹුණාට පස්සේ මේක පොඩ්ඩක් මම නිවෙන්න දාගන්නවා. එතකොට මට ලේසි ඒක නිවෙනකන් සාමාන්‍යයෙන් ඉන්න ඕනේ ඇත්තටම. ඉතින් මේකේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ පැණි ටික උතුරනකොට මම කරන්නේ ගොඩක් වෙලාවට චුට්ටක් වැනිලා දාගන්නවා වැලි තලප හදද්දී. ඉතින් හරිම ලේසියෙන් හැමදේම කරගන්න පුළුවන් ප්‍රමාණය පොඩි වුණාම ඔන්න ඔය විදිහට මම වැලි තලප ටිකත් හදාගෙන කපා ගත්තා. දැන් ඉතින් මේ මම කරන්න යන්නේ පොඩ්ඩක් විතර අමාරු වැඩක්. හැබැයි මට හිතුණා මම පොඩක් try කරලා බලනවා කියලා.
හේතුව තමයි මගේ මහත්තයා චුට්ටක් ඒ දවස්වල බිසි වුණා. ඉතින් ඔය මම දැන් හදන්නේ අලුව එක. අලුව එක තමයි හරිම පදමට ගන්න ඕනේ. ඒක හදන්නේ සීනි වලින්, ඒක පැණි වලින් හදන්න බෑ. පැණි අලුවක් තියෙනවා. හැබැයි මට මේ පදම ගන්න පුළුවන් සීනි වලින් හදලා වැඩිය සොෆ්ට් ගල් වෙන්නේ නැතුව. ඉතින් ඊළඟට මම හදන්නේ ඇත්තටම මගේ චූටි දුව ආස කෑමක්. ඒ තමයි පොල් ටොෆි එක. ඒකත් එච්චරම අමාරු නැහැ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ සිංහල කෑම කියන්නේ කොයි වෙලාවෙත් අපි බලන්න ඕනේ පදම. ඒක හරියට කරගත්තේ නැතුව ගියොත් ඉතින් හරිම අමාරුයි සිංහල කෑම ටික ගොඩ දාගන්න. ඉතින් මම මේ කොළ පාට තමයි කලරින් එක දාගත්තේ. මොකද මම කඩෙන් ගත්ත ආස්මි ඒකේ තියෙන්නේ පින්ක් කලර් ඩ්‍රෙසින් එකක්. ඉතින් ඒ හින්දා මට හිතුණා මේ පාර පොල් ටොෆ් එකට කොළ පාට දාගන්නවා. රෝස කරන්නේ නැතුව කියලා. පොල් ටොෆි එකත් චුට්ටක් අමාරුයි මට ගන්න. හේතුව මොකද සීනි එක ගල් වුණොත් හරියට කරන්න හරියට ගැලවෙන් මේ ගොඩක් ගල් වෙනවා ඒක. ඉතින් ඒ විදිහට මං පොල් ටොෆි එකත් හදාගත්තා. මේක තමයි මගේ අන්තිම අවුරුදු කෑම මම ගෙදර හදපු. ඒ තමයි මම අහසම අග්ගලා. ඉතින් අග්ගලා වලට මං ගොඩක් කැමති ඒක ස්වීට්මත් නැහැ. ඒ වගේම පොඩි සැරගතියකුත් එනවනේ ගම්මිරිස්ස හින්දා. ඉතින් මං ඒ ස්වීට්නස් එකටයි ඒ ස්පයිසි ගතියට මං හරි ආසයි. ඉතින් කවුරු ආස නැති වුණත් මං අග්ගලා හදනවා. මොකද මම හරිම ආස කෑමක් අග්ගලා කියන්නේ. සහ ඒක හදාගන්නත් හරිම ලේසියි. ඉතින් ඔන්න ඔය විදිහට මං අවුරුදු කෑම ටික ගෙදර හදාගත්තා. ඉතින් එදා දවස ඇත්තටම සතිය දවසක් හින්දා අපිට ගොඩක් වෙලාවට හරි අමාරුයි නැකත් අනුව වැඩ කරන්න. ඉතින් අපි ගොඩක් චාරිත්‍ර වාරිත්‍ර නැකතට කරන්නේ නැහැ. හැබැයි ඒ ටික කරගන්නවා නැකතට නම් නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහට මං සැමන් හොද්දකුත් හදාගත්තා මගේ මහත්තයාට කිරිබත් කන්න. එයා හරි ආසයි සැමන් කන්න කිරිබත් එක්ක. ඉතින් පොඩි සීනි සම්බලෙකුයි සැමන් හොද්දයි මං එදා හදාගත්තා එදා දවසේ කෑම මේසෙට තියන්න. මේ පාර මගේ අවුරුද්දට ඉතින් ගෙදරට කවුරුත් වැඩිය මම ඉන්වයිට් කරේ නැහැ. මොකද සතිය දවසක් වෙච්ච හින්දා. ඒ වගේම වීකෙන්ඩ් එකකත් අපිට කරන්න බැරුව ගියා. පොට්ටක් මේ අවුරුද්දේ අපි බිසි වුණා හින්දා. ඒ වුණාට මගේ තව හොඳම යාළුවෝ දෙන්නෙක් කෝල් කරලා මට කතා කරලා කිව්වා අපි මේ ළඟ පාතේ ඉන්නේ ඕගොල්ලෝ මොකද කරන්නේ කියලා. ඉතින් එතකොට මට හරි සතුටුයි. මං හිතුවා එහෙනම් ඉතින් ඒගොල්ලෝ එන එක ලොකු දෙයක්. කවුරුත්ම නැතුව ඉන්නවට වැඩිය යාළුවෝ ඉන්න එක හොඳයිනේ. මගේ චූටි දුවගේ යාළුවෙක් නම් ඇත්තටම ආවා. ඒ දරුවා හැම අවුරුද්දෙම එනවා අවුරුදු වලට. ඉතින් මේ පාර මගේ අනිත් යාළුවෝ නැහැ. හැබැයි අපි ළඟින් ආශ්‍රය කරන තව යාළුවෝ දෙන්නෙක් ආවා අපිත් එක්ක අවුරුදු සමරන්න. ඉතින් ඔහෙ ඉන්නේ මගේ යාළුවෝ දෙන්න සහ මගේ දුවගේ යාළුවා. අපි දැන් මේ යන්නේ අවුරුද්දේ පළවෙනිම වැඩේ කරන්න කිරි උතුරව ගන්න එක. ඉතින් මගේ දුවට දැන් අවුරුදු 16ක්. එයාට පොඩ්ඩක් තේරෙන කාලේ ඉඳලා ඒ කියන්නේ අවුරුදු 8-9 වගේ ඉඳලා මං එයාට තමයි දෙන්නේ ලිපගිනි මොලවන්න. ඉතින් එයා හරිම ආසාවෙන් කරනවා ඒ වැඩේ. මේ අවුරුද්දෙත් ඉතින් හැම අවුරුද්දෙම වගේ එයා තමයි ගෙදර ලිපගිනි මෙලව්වේ. හැබැයි නැකතට නම් නෙමෙයි. ඔය අනිත් පැත්තෙන් ඉන්න චූටි යාළුවා අපේ පවුලේ තවත් පවුලේ සමාජිකයෙක්. එයාගේ නම රෝව. එයාට දැන් අවුරුදු 4යි. ඉතින් මේ ඉන්නේ මගේ පුංචි පවුල. මමයි, මගේ මහත්තයයි, දුවයි, රෝවයි. ඉතින් මේ මගේ දුවගේ යාළුවා ඔලිවියා හරිම ආසයි අපේ ශ්‍රී ලංකන් ට්‍රැඩිෂන්ස් වලට. ඉතින් මොනවාම හරි දෙයක් ගෙදර හරි කොහේ හරි වුණොත් එයා හරිම ආසාවෙන් තමයි එන්නේ ඒ දේවල් වලට පාටිසිපේට් කරන්න.
ඉතින් එන්න එහෙම කිරියුතුරවලා අපි මුලින්ම කළේ පහන පත්තු කරපු එක. මේ ඉතින් මගේ යාළුවෝ දෙන්න සහ මගේ දුවයි දුවගේ යාළුවයි. ඔන්න ඔය විදිහට ඉතින් අපි කෑම මේසේ පටන් ගත්තා. කවුරු හරි ඉන්න එක ඇත්තටම ලොකු සතුටක් හිතට. පවුලේ කට්ටිය හිටියත් එහෙම ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒත් ඉතින් කවුරු හරි යාළුවෝ කට්ටියක් හිටියාම ඉතින් තනිකමක් එහෙම දැනෙන්නේ නැහැ නේද? හැමෝටම ඉතින් හොඳ යාළුවෝ ඉන්න එක හරි වාසනාවක්. හැමෝටම එහෙම යාළුවෝ හම්බ වෙන්නෙත් නැහනේ. ඉතින් අපි ඉන්න කට්ටියව පරිස්සම් කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි මගේ අවුරුද්ද මේ පාර ගෙවුනේ. ඉතින් මෙන්න මේක බලයි ඔයගොල්ලෝ මොනවද මම මේ පීට්සා එකක් දෙන්නේ දුවලට අවුරුදු දවසේ කියලා. ඉතින් මගේ දුවගේ යාළුවා ඔලිවියාට ඉතින් මං හිතුවේ පොඩ්ඩක් නිකමට හරි ගෙදර වෙන කෑමක් හදලා තියෙනවා කියලා එයාට කිරිබත් එහෙම කන්න බැරිව ගියොත්. ඉතින් මං ගෙදර ටක් ගාලා පීසා දෙකක් හදාගත්තා. දුවටයි යාගේ යාළුවටයි. කිරිබත් ඒගොල්ලෝ කෑවි නැත්තම් කියලා හිතලා විශේෂයෙන්ම මගේ දුවගේ යාළුවා. ඉතින් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බැලුවා නම්. මම හරිම ආසාවෙන් මේක අප්ලෝඩ් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ටත් සුබම සුබ අවුරුද්දක් මේ අවුරුද්දේ ලබා වෙන්න ඇති කියලා.